ඔයා දන්නවද වාහන පදින්න තහනම් වෙච්ච ඇත්තම නගරයක් ගැන? මේක නම් පිස්සුවක් තමයි. හැබැයි මං කියන්නේ සීමා කිරීමක් ගැන නම් නෙමෙයි. සම්පූර්ණ තහනම් කිරීමක් ගැන. කිසිම එන්ජිමක් සහිත වාහනයක්, මහා මාර්ගයක්, වාහන නැවතුමක්වත් කොහෙත්ම දකින්න නැති නගරයක්. ඒත් මේ පුංචි නගරයකුත් නෙමෙයි. හරිම කාර්යබහුල නගරයක්. මිනිස්සු සාමාන්‍ය විදියට රැකියාවලට යන, ළමයි පාසල් යන, මිනිස්සු පයින් හරි ඌබර් එකෙන් බෝට්ටුවක් හරි දාගෙන මෙහි ගමන් බිමන් යනවා. මේක ගොඩක් නිශ්ශබ්ද තැනකුත් නෙමේ. හැම පාරකම මිනිස්සු 100 ගාණක් ඇවිදින තැන. ඇත්තටම මේක අපි හීනකින් දකිනා වගේ නගරයක්. මං දැන් කියන්නම් මේ නගරය ගැන හරි අමුතු දේවල් ටිකක්. මේ මුළු නගරෙම ගොඩනගලා තියෙන්නේ දූපත් 100ක් මත. මේ දූපත් පාලම් 400කින් පමණ එකට එකතු කරලා තමයි තියෙන්නේ. මේ කිසිම කාර්, බස්, අඩු ගානේ මෝටර් බයික් එකක්වත් නැහැ. ගමනාගමනය සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ඇල මාර්ග සහ ඇවිදින්න පුළුවන් මාර්ගවල විතරයි. බාණ්ඩ බෙදා හරින බෝට්ටුවල. හදිසි අවස්ථාවලදී ගිලන් රත වෙන්නේත් බෝට්ටුම තමයි. ඒ වගේම කුණු එකතු කරන්නේත් බෝට්ටුවල. සංචාරක ආකර්ෂණයත් මේ නගරෙට කිසිම අඩුවක් නැතුව ලැබෙනවා. මේ නගරේ මිනිස්සු හරිම සාමාන්‍ය විදියට පවුල් වශයෙන් තමන්ගේ ජීවිත ගත කරනවා. කිසිම වාහනයක අවශ්‍යතාවයක් නැතුවම. ඒ වගේම කිසිම නවීන ප්‍රවාහන මාධ්‍යයක් නැතුව වුණත් මේ නගරය හරිම ලස්සනට සියවස් ගාණක් පුරාවට පවතිනවා. හැම දවසකම මිනිස්සු 50000ක් වගේ මේ නගරේ පුරා සැරිසරනවා. ඔයාට හිතෙනවා ඇති මොන වගේ නගරයක්ද මෙහිම වාහන භාවිතය තානම් කරලත් මෙච්චර පරිපූර්ණ වැඩ කරන්න කියලා. මේ තමයි ඉතාලියේ තියෙන පාවෙන් නගරය වෙනිසිය.